වැනිලා අයිස්ක්‍රීම් ඔයාලා ඕන කෙනෙක් කාලා ඉතින් වැනිලා අයිස්ක්‍රීම් එකක් කෑවට ඔයාලා දැකලා තියෙනවද වැනිලා කියන්නේ මොනවටද කියලා? මෙච්චර සුවඳ ගහන වැනිලා. ඉතින් වැනිලා අයිස්ක්‍රීම් එකේ නම් ලොකු සුවඳක් නැහැ. හැබැයි මේ වැනිලා මේ තියෙන වැනිලා මෙන්න මේවට තමයි කියන්නේ වැනිලා කරල් කියලා. ඉතින් මේවා අනිවාර්යෙන් පරාගණය කරලා හදන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් මිනිහෙක් අත තියන්න ඕන. මිනිස්සෙක්ගේ අත තිබිල්ලෙන් විතරයි මේ වැනිලා මේ කරල් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉබේ හැදෙන දෙයක් නෙමෙයි මේ වැනිලා කියන්නේ. මේ වගේ නිකන් මේක පතක් වගේ මොඩල් එකක් නිකන් සුස්ක සාකයක් වගේ නිකන්. ඒ කියන්නේ වතුර එහෙම මේකට ඕනේ නැහැ, පොහොර ඕනේ නැහැ, මුකුත් නැහැ. නිකම්ම හැදෙනවා. ඒ කියන්නේ මේ වගේ වැල් මේ හැමතැනම තියෙන වැල්. මේ වැනිලා තමයි මේ තනිකර මේ වැනිලා වගාවක් තියෙන්නේ. ඉතින් මේ හරිය කියන්න ඕනේ එක කරලක් මේ මුළු පැත්තෙම එක කරලක් තිබුණොත් මේ මුළු පැත්තම සුවඳ ගන්නවා. ඒ තරම් වැනිලා කරල් පට්ටම සුවඳයි. මම ඔයාලට මට පෙන්නන්න වැනිලා කරලක් මේ වෙලාවේ නෑ හොයාගන්න. ඇත්තටම වැනිලා කරලක් තිබුණොත් අපිට හොයාගන්නත් බෑ. ඒ තරම් සුවඳ ගහනවා මේ පැත්තෙම. මේ කරල් වේලෙනවා. මේ කරලක් වේලුණාට පස්සේ තමයි කියන්නේ මම සාමාන්‍යයෙන් නිකන් අවුවේ දාලා වේලන්නේ. මේක වේලන සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් පොඩ්ඩක් ඩ්‍රයි කරනවා වගේ තමයි මේක. ඒ කියන්නේ මැෂින් එකකින් වගේ වේලන්න තමයි ඕනේ. නැත්තම් අර සාම්ප්‍රදායික ක්‍රම තියෙනවා. පුංචි රෙදි කෑලි වල ඔතලා මද පවන. ඒ කියන්නේ ලොකු අවුවක් වැටෙන්නේ නැති තැනක තමයි මේවා මේ වේලන්නේ. ඉතින් මේවා වේලපුවම පට්ට සුවඳයි. මුළු පැත්තක් ඒ කියන්නේ කිලෝමීටරයක් විතර දුරට වැනිලා වේලන තැනක සුවඳ එනවා. එන්න දුරට යනවා සුවඳ. ඒ තරම් මේ වැනිලා සුවඳ ගහන જાතියක්. මේවා තමයි ඔරිජිනල් වැනිලා ගස්. ඉතින් ගොඩක් වෙලාවට මේවා කිසිම සතෙක් කන්නේ නැහැ. මං හිතන්නේ මේවා ගෑවුනාම කහනවා. මේ කොළ එහෙම කැඩලා ගෑවුනොත් ටිකක් කහන ගතියක් තියෙනවා. කිසිම සතෙක් කන්නේ නැහැ. මේක කිලෝ එකක් රුපියල් මං දන්න විදිහට රුපියල් වෙනවා. මට මෙච්චර වෙලා හොයාගන්න බැරුව හිටියේ වැනිලා කරලා කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ මුළු වත්තේම හැමතැනම සුවඳයි. මට හොයාගන්න බැරුව හිටියේ කොහෙද මේ වැනිලා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ වැනිලා කරලා. මෙන්න මේ කරලෙන් තමයි මේ මුළු පැත්තම සුවඳ ගහන්න පටන් ගන්න තියෙන්නේ. මේක ඉබේ ඒ කියන්නේ නිකම්ම වේලිච්ච කරලක්. මේකේ තව කරලක් තියෙනවා. මේ මෙන්න මෙතන මේ පැලිලා. ඉතින් ඒවා අපි සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. මේක ගොඩක් සුවඳයි. මේ පැත්තම සුවඳ ගහන ගැජට් එක තමයි මෙන්න මේ වැනිලා කරලා. ඉතින් මෙන්න මේ වගේ තමයි වැනිලා කතන්දරේ.